අපි කිව්ව රැපර් කෙනෙක් ගෙනාවා. මේ දවස් ටික අපි පොඩ්ඩක් අර ගෙනාවේ ජෝක් කන්ටෙන්ට් කරන කට්ටිය, ගේමින් කරන කට්ටිය ගෙනාවේ. හැබැයි පොඩ්ඩක් අර වෙනස්ම තමයි අර අමුතු කතාවක් තියෙන නිකන්. අර සාන්දපද වෙච්ච රැපර් කෙනෙක් ගෙනාවා. අර නමු සිල්ල කෙනෙක් කික් ලෝටස්. අයිබෝන්. ඉතින් මොකද මේ ස්ටික්? තාත්තලගේ සැපේ ඉන්න. ඔව්. පොඩ්ඩක් මේ නිහඬ වෙලා මේ දවස් ටික. කෝ සින්දුවක් අපි දැක්කේ නෑ, රැප් එකක් දැක්කේ නෑ. කෝ ඒවා? මම මචං කියන සින්දු ලියනා නිකන් ඉන්නලාට කොහොමද ලියනා මේ ටිකේ පොඩි බ්‍රේක් එකක් ගත්තා කියන්නේ දැන් අර කදිකට සින්දු දාලා දැනටත් ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ දැනටත් සින්දුවක් තියෙනවා ඒ කියන්නේ මට දැන් දානවා සින්දු මතක් කරපොඩ මැවිලා ඩිලු ඩූට්ස් එක කරුණා එතකොට මේ එහෙම වෙද්දි මම පොඩ්ඩක් දැන් බ්‍රේක් කරලා තියෙනවා ඒ කියන්නේ ලොකු ගේම් එකකට සැරසෙන්නේ අලුත් එකක් ඉස්සරහට එනවා ඔව් එහෙම වෙන්න පුළුවන් වෙන්නත් හරි ඔන්න දැන් මේ එතකොට අපි කතා කරමු දැන් කිං ලෝටස්ගේ ඇත්ත නම මොකක්ද? අශාන් පෙරේරා. එතකොට මේ වෙනකොට මොකක් හරි වෘත්තියක් කරනවද මොකද දෙයක් කරනවද? ෆුල් ටයිම් මියුසික්. හරි එතකොට මේ විදිහට කීයක් කරලා තියෙනවද? මම අවුට් කරපු ඒවා සාමාන්‍යයෙන් 15ක් වගේ. 20ක් වගේ තියෙනවා. හරි මට තියෙන ප්‍රශ්න තමයි දැන් ඔය ටැටූ අපි පොඩක් පෙන්නු කැමරේට. ටැටූ ගහලා කොණ්ඩේ වාලා කරාමු දාලා නිකන් රස්ත සීන් එකක ඉන්නේ. නැත්තේ එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ මගේ රස්ත මොකක් හරි පේනවා දේ වගේ ටැටූ ගහලා හිටියා තරක් කිය හැමෝම ටැටූ ගහන්න ඕනද කොණ්ඩේ වහන්න ඕනද රැවුල වහන්න ඕනද නෑ ඒක ඇවිල්ලා මචං අපි ඕන අපි ජීවත් වෙන්න කැමති විදියක් තියෙනවා මට ඕන්න පුළුවන් කියන්නේ ටැටූ මුකුත් නැතුව කොණ්ඩේ පැත්තට පීරලා ඒ වගේ ඔප් කියන ගාන ෆෝමල් ඇඳලා එහෙම ඉන්නත් පුළුවන් ඒකට මං ආස මේ විදිය නිසා මම රිලැක්ස් එකේ ඉන්නවා ආසයි සහ නිදහස් හරි එතකොට මේ වෙද්දී රැප් 15ක් 20ක් විතර කරලා තියෙනවා කිව්වා. ඒතර වැඩිම views කිය රැප් එක මොකද්ද? මගේ කියන්නේ ෆීචරින් කරපුවා නැත්තම් තනි මගේ කොහොම හරි views කිය වීඩියෝ එක. මගේ සින්දුවකට කියනවා මම එක තමයි මගේ වැඩිපුරම. ගොඩක් එක අපි දැක්ක TikTok එකේ වයිරල් කරලා ඉපස් ආයන කියලා 3.4 මිලියන් වගේ ඉවරයි. ඔය වගේ. හරි අපි එහෙනම් වීඩියෝ එකේ ඊටු ටික කතා කරන්න කලින් අපි රැප් එකක් කියමු. පොඩියක් කියමු. Yo, hey, බයනෑඩෝ වැටුන්නට යටටම බයිල ගාන උන්ට කපුට ජරා කර කටටම අපි රජවරු තමා යාළු මුළු රටටම අඩ්ඩෝ කෑවට පස්සේ තමා සෙට්ටෙන්නේම පප්පඩම අපි ෂෝකට සීලේ රැක්ක වෙන ලෝකෙක දේවල් දැක්ක මට බලුවට කරන්න කොලෙසර කුණු හරප පැසුව මගේ හිරි මැක්ක රැපේ අන්නන් දක්ක කිව්ව උන්ලා කරා පක්කක් ලෝඩා ඔයාගේ සින්දුන ෆක් ඌ මගේ පණිවිඩ ළඟදීම හක්ක පණිවිඩ ළඟදීම හක්ක හරි එතකොට මේ මුලින්ම පටන් ගත්තේ මොන කාලෙද මම නම් රැප් පටන් ගන්න කියන්නේ මචං අවුරුදු මම 6ක් විතර තිස්සේ අධ්‍යයනය කරා මේක. ඒක එන්න කලින් පොඩ්ඩක් ස්ටඩි කරා මේක. ඒක කරේ කියන්නේ මම ලංකාවේ රැප් පහලා වෙන රටවල් වල පහලා එහෙම. කොහොම හරි මේ අවුරුදු 3ක් ඇති වුණා මම සින්දු රිලීස් කරන්න ඕන කියලා හිතලා. නැත්තම් මම ලොකු කාලයක් අරගෙන නැහැ. අවුරුදු 3ක් දාන්න. දැන් මම දැක්ක දෙයක් තමයි මේ කතාවේ තියෙන වැදගත්ම කොටස මම හිතන්නේ. මම දැක්ක පෝස්ට් එකම ෂෙයා වෙනවා. සමහර තැන් වල පෝස්ට් ෂෙයා වෙනවා. මාගම්පුර සෙට් එක අයින් වුණාද ඇත්තටම? කෙලින් උත්තර දෙමුද නැද්ද? මාගම්පුර සෙට් එකෙන් මම අයින් වෙලා නැහැ. පැහැදිලිව අගගේවෙන් කියන අයින් වෙලා නැහැ. නෑ මෙහෙමයි. මම ගොඩක් කාලේ තනියෙන් ඉන්නේ. හරිද? මම මේ වෙද්දි කල්පනා කරමින් ඉන්නේ තනියෙන් යන එක ගොඩක් කියන්නේ ලේසි කියලා. හැබැයි මාගම්පුර දෙයක් වුණාද? නෑ. එහෙම කාත් එකක් කිසි පෞද්ගලික තරහක් නැහැ. දැනටත් මගේ ටැටු එක මාගම්පුර ඒක තියෙනවා මගේ එතන හෝමීස්ලා ඉන්නා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්න 6 දෙනා. ඒ 6 දෙනා ගැන කිසිම අවුලක් නැහැ. මම අර පොඩ්ඩක් තනියෙන් යන සීන් එකක ඉන්නවා. තනියම කියලා ඉතින් සාත් වෙන අමාරුද? ඒ තනියම ඔයා තනියෙන් බඩගින්න ඉන්න පුළුවන් නේ. ඔයාට වයිෆ් එක්ක බඩගින්න ඉන්න සෙට් මොකක් අවුල්නේ. මම බඳලා නෑ මම නෑ. වයිෆ් යා කවුරුත් තාම නෑ. කවුරුත් නෑ. අවුල නෑ. නෑ උදාහරණයක් කියන්න. මොකද අපි එතකොට දැන් අනිත් දේ තමයි මේක ඇත්තටම අහන්න ඕනේ. එකක් තමයි මේක අහන්න හේතුව මේ මම මේ දෙක දැක්ක පෝස්ට් එකකින් මේ කාරණාව අනිත් එක පෙනුම දැක්කොත් මට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඇත්තටම හෙරොයින් පාවිච්චි කරනවද? ගංජා ගහනවද? කුඩු ගහනවද? කෙනෙක් ඇත්ත කියනවද? ප්‍රසිද්ධ මාධ්‍ය ඇත්ත කියන්නේ. ඔයා කියන්නේ අර රැපර් කෙනෙක් අපි දකින්න ගොඩක් වෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ දේවල් කරනවා. ඔව්. මෙහෙමයි. ඔයා කියන්නේ මේ දවස්වල ෂෙයා වෙන පෝස්ට් එක දැකලා වෙන්නත් පුළුවන්. මම ඒකේ වෙන්නේ පොඩි කොල්ලෙක් කියන තව අපේ අයියත් එක්ක මම හෙරොයින් ගහනවා කියලා තව යාළුවෙක්ට කියන වොයිස් එකක් තමයි එහෙම සංසරණය වෙන්නේ. මම මචං හෙරොයින් වල ඇලිලා නෙවෙයි. මීට අවුරුදු 3කට 4කට කලින් ඕනනම් මම
තාම අඩු ප්‍රමාණයක් හෙරොයින් පාවිච්චි කරලා තියෙනවා. මොකක්ද ඒ එක්ස්පීරියන්ස් එක? එක්ස්පීරියන්ස් එක බලන්න. ඊට පස්සේ මට තේරිලා තියෙනවා ඒක මට දීපු මිනිස්සයත් ෆැමිලි එක ලයිෆ් එක ඔක්කොම කෙලවගෙන තියෙන්නේ. ඒක කරන හැමෝම එහෙම කළා මම ඒක අත්විඳලා තියෙනවා. මේ අත්මිදිලා තියෙනවා. මම පිල්ලාලා තියෙනවා නාත්තලා තියෙනවා හෙරොයින් ගහලා නාත්තලා තියෙනවා අයිස් ගහලා නාත්තලා තියෙනවා අරක්කු බොන දීලා නාත්තලා තියෙනවා. ඒක දැන් කිසිම දෙයක් නැද්ද දැන්? මම ඇවිල්ලා සමහර වෙලාවට ෆ්‍රී එකකින් වලට ජොයින්ට් එකක් ගහුවොත් ඇරෙන්න සිගරට් එකක් බොන්නේ නැහැ මම. දැන් ගොඩ නවත්තන් යන එක තමයි. ඒ කියන්නේ එහෙම මොකක් කර ලොකු කලකිරීමක් වගේ රැප් ඉන්ඩස්ට්‍රි එකේ මොකක්ද දෙයක් වද නවත්තන්නේ නැහැ. මම සතුටින් නවත්තයි. අත්තරියම තමයි ඉන්නේ මම සතුටින්. කියන්නේ අර මට ඇත්තටම මම ඉන්ටර්විව් කරන එක්තරා විදිහේ තවත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් රැප් කියන කන්ටෙන්ට් එකක්. එතකොට දැන් මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් දැන් අර එන ලොකු ටොක්ස් පොර ටොක්ස් දෙනවනේ. අත්තරීම අරකයි මේකයි කියනවනේ. අර නිකන් රිලැක්ස් එකෙන් දැන් ඉන්නේ හැබැයි. අපි අනවශ්‍ය පීඩන නැද්දා ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ඉතින් මේ මම ඒ සියලු දේවල් මම මඩ්‍රව් පාවිච්චි කරපු එක හරි ඒ දේවල් මගේ ළඟ හිටපු ආශ්‍රිතයෝ දන්නවා. මට දැනට මඩ්‍රව් කියන එක මිනිස්සෙක්ට ඕනේ නැහැ මචං. හරි ඔතනින්ම කියමු මේ ඔතනින් ප්‍රශ්නයක් අහන්න. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මඩ්‍රව් වලට ඇල්ලගෙන ඉන්න කෙනෙක්ට කියන්න තියෙන මොකද්ද? අත්මි දෙන්න. හැමදේම හිත හයියයි කියන කෙනාට කිසි දෙයකට කැප්පෙහි නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම සීතල අයිස් ගහන කාලේ නවත්තන්න මම කරේ මම විසින්ම මම යාළුවට පෆ් එක අල්ලලා මම නොගහ හිටියා. ඒක කරන්න අමාරුයි. කඳුළු